මේ අදින් පස්සේ ඔයා මම නැතු යන හැම ගමනක්ම යන්න ඕනේ ඔයාට තියෙන පරණ මැඳ මැඳගෙන. හරිද? කොණ්ඩේ පීරන්න බෑ, නාල යන්න බෑ, අඩුම තරමේ මූණවත් හොදන්න බෑ. අනේ ඒ මොකද බබයි? මේ ප්‍රශ්න අහන්න තහනම්. මේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් රූල්. පොඩි. එක ෆෝන් එක අරගෙන මෙන්නකෝ. ඉතින් මේ ගේන්න තමයි හදුනේ. බබා මේ බැංකුවේ මැසේජ් එකයි පඩි වැටිලා. එහෙනම් මේ ඔක්කොම සල්ලි ඔයා මගේ account එකට දැම්මම transfer කරන්න. ඒ මොකද බබයි? My money is my money, your money is my money. මම වීඩියෝ එකකින් දැක්කා කොල්ලව වෙන ගෑනුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන නම් කොල්ලව බින්දුවට විහිදලා තියන්න ඕන කියලා. ආයෙත් ඉතින් අමුතුවෙන් හින්දන්න දෙයක් නැහැ. ඔයාව සෙට් වෙච්ච දවසේ ඉඳලා කොහොම මම නැට්ටටම ඉඳලා තින්නේ. මොකද කියන්නේ? කවුද මේ රෑ කෝල් කරේ? සෑහෙන්න වෙලා කෝල් වේට ඉන්නේ. අම්මා කතා කරේ බබා. මේ වීකෙන්ඩ් එකේවත් ගෙදර එන්නලු. මේ ඔයාට මං කියලා තියෙනවා අම්මා නෙමෙයි වෙන කවුරු කෝල් කරත් රෑ 8න් පස්සේ මට ඇර වෙන කාටවත් කතා කරන්න බෑ කියලා. මතක නැද්ද? අම්මා කතා කරාම ඉතින් ඉපා කියන්න බෑනේ. බබා මම වොෂ්රූම් එකට පොඩ්ඩක් ගිහින් එන්න ඈ. මේ මාත් එක්ක කතා කරන වෙලාවේ වොෂ්රූම් යන්න බෑ. තද කරගෙන ඉන්න. rules අනිත් දේ තමයි හෙට නිවාඩුවක් දාලා එන්න ඕනේ අලුත් බයික් එකේ මාව මටයක් එක්කයි යන්නේ. මොකද ඔය බයික් එකේ පිටිපස්ස සීට් එකේ මුලින්ම පස්ස තියන්න ඕනේ මම. ඊයේ සතියේත් මං ඔයා නිසා නිවාඩු දෙකක්ම ගත්තනේ බබා. මේ ඔයාට දැන් රස්සාවද වටින්නේ මාවද? හෙට 8 වෙද්දි වෙනද තැනට ආවේ නැත්තම් මම ඔෆිස් එකට ඇවිල්ලා ඔයාගේ කණෙන් ඇදයි යන්නේ. හොඳේ? WhatsApp message ටික delete කරා. call history එකත් හරි. Insta එකේ chats ටිකත් හරි. කෝකටත් phone එක silent දාගෙන යන්න ඕනේ. මේකද අලුත් බයික් එක? පොඩ්ඩක් හැබැයි කලින් එකත් වගේ නේද? මේ ඒකෙම අලුත් මොඩල් එක බබා. මේ ඔයාට කෝල් එකක් එනවා අම්මගේ. ඕනේ නෑ බබා. පස්සේ ගන්න පුළුවන් නේ. පොඩ්ඩක් ඉන්න. අප්පා කියලා නම තිබ්බට ෆොටෝ එකේ ඉන්න ටානියා නේද? මට සිරි වෙනවානේ. TVS රේඩ අලුත් මොඩල් එකේ නම විතරක් නෙවෙයි කෝල් කරන